දවසක්. ඉතින් මමත් මගේ හබිත් අද ගෙදර ඉන්න නිසා අද අපි පොඩ්ඩක් එළියට යන්න හිතුණා. ඒ කියන්නේ අද අපි බඩු වගේකුත් ගන්න තියෙනවා. අපි ඉතින් යන්නේ මෙහි කොරියන් වල ගොඩාක් අය හරිම ආසාවෙන් යන්න කැමති. ඒ වගේම එතන ගොඩාක් බඩු ලාභයි. ඉතින් අපේ ලංකාවේ ගොඩාක් එතෙන්ට යන්න හරි කැමති තැනකට තමයි අද අපි යන්නේ. ගෙදරට වගේම අවශ්‍ය ගොඩාක් බඩු තියෙන මේ ෂොප් එකකට තමයි යන්නේ. ඉතින් ඒක නමින් කිව්වොත් අපි යන්නේ ඩයිසෝ එකට. ඉතින් යාළුවනේ එන්න අපිත් එක්ක ඔයාලා ඩයිසෝ එකේ shopping කරන්න යන්න. අපි එහෙනම් ගිහින් බලමු අද අපි මොනවාද එකෙන් ගන්න කියලා. Purchase your track today. ඉතින් අපි යන්න පිටත් වුණා යාළුවනේ. ඉතින් දැන් අපි යන්නේ ඒ ෂොප් එකට. අපිට හවුන් වලට ගියාම ලේසි අපේ තියෙන ඒ ඩයිසෝ ෂොප් එකට යන්න. ඉතින් ඩයිසෝ ෂොප් එක මොකක්ද කියලා මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නම්කෝ. එතකොට ඔයාලට පුළුවන් මෙහි කොරියාවේ ගොඩක් අය යන්න ආසාවෙන් යන ওই ඩයිසෝ කියන ෂොප් එකට තමයි අපි මේ අද යන්නේ. ඉතින් දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ. අපි වාහනෙත් පාක් කරලා දැන් ඔන්න ඉතින් අපි ඒකට යනවා මමයි හස්බන්ඩ්යි. ඉතින් ඔයාලත් වීඩියෝ එකේම ඉන්නකෝ. බලන්න ඔයාලා ආස කරන දේවල් මේකේ තියෙනවද කියලා. මෙහෙම කිව්වොත් ඔන්න ඔය තියෙන ඩයිසෝ කියලා ගහලා තියෙන කොරියාවේ ගොඩක් ෆේමස්ම ගොඩක් අය යන්නේ කැමති ෂොප් එකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් පේනවනේ ඇතුළට යනකොටම ඔන්න ඔය වගේ තමයි ලස්සනට ඒක පේන්නේ. ඉතින් ගිය ගමන් ඔන්න ඔය වගේ එන්ට්‍රස් එකම ගාවම තියෙනවා මෙන්න මේ වගේ අයිටම්ස් ටිකක්. ඒ කියන්නේ මේවා ගැන කිව්වොත් මේ දවස්වල ගොඩක් වින්ටර් ටයිමේට් එක වෙනස් වෙලා තියෙන නිසා මේ සීතල කාලෙට අවශ්‍ය කරන ගොඩාක් අයිටම්ස් තමයි එතනින් ඇතුළට යනකොටම අපිට ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට අපිට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. හැඩ්ස් වර්ග තියෙනවා, හෑන්ඩ් මේස් තියෙනවා, සොක්ස් තියෙනවා. ඉතින් ඒ වගේ අර හීතලට ඔරොත්තු දෙන්න පුළුවන් අයිටම්ස් ටිකක් තමයි ඉස්සරහටම අපිට ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ඔහොම බලන්නකෝ අපි තව මොනවද තියෙන්නේ කියලා. Purchase your track today. ඉතින් දැන් ඔයාලට ඔය පේන්නේ ඔතන අපි එන තැනම ඒ කියන්නේ එන්ට්‍රස් එක ගාවම තියෙන අයිටම්ස් ටිකක්. ඒහස් මේ දවස්වල මේ කොරියන් වලට ගොඩක් සීතලයිනේ. ඉතින් දැන් අපිට සීතල කාලේ පටන් ගත්ත නිසා හැමෝටම සීතලට අඳින්න පුළුවන් ඩ්‍රෙසස් ඒ වගේම ෆේරවන බෙඩ්ෂීට්ස් වර්ග එක එක අයිටම්ස් ගොඩාක් ඉස්සරහම තියලා තියෙනවා අපිට අවශ්‍ය කරන දේවල්. සොක්ස් වර්ග ඒ වගේ ගොඩක් දේවල්. ඔය දැන් මමත් ඉතින් පොඩක් අරගෙන බැලුවා මේ මට හරියන ඒවා තියනවාද කියලා. සමහර සයිසස් ලොකුයි ඒවත් මේවත් එක්ක මට හරියන ඒවා. ඒ කියන්නේ මට හරියන ඒවා සයිස් වලින් ලොකුයි. ඒ හින්දා මම ඒවා ගත්තේ නැහැ ළමයි. ඉතින් දැන් ඔන්න ඒ ටික අපි බලලා ඉවර වෙලා අපි යමු බලන්න ඊළඟට මොනවද තියෙන්නේ කියලා. Purchase your track today. ඊළඟට ඔන්න මම ඔයාලව එක්කගෙන යන්නේ මේකේ තියෙනවා පොඩි පොඩි ගැජමටික් ඒවා ඔන්න ඔය පේනවනේ. හෑන්ඩ් ෆ්‍රී වර්ග, බ්ලූටූත් වර්ග ඒ වගේ ඒවා තියෙනවා.
ඉතින් ඊළඟට මම යන්නේ අපි ආසම තැනකට. ඉතින් ඔයාලට පේනවනේ මම ඉතින් ඩයිසෝ ආවොත් මෙතනටම තමයි ආයේ මෙතනටම තමයි මම කාලය ගත කරන්නේ. ඇත්තම කිව්වොත් මම මෙතන ඒවා සමහර ඒවා පාවිච්චි කරලා බලනවා හරියන්නේ නැති වුණොත් ඉතින් ඒවා අයින් කරනවා. ඒ සමහර ඒවා හොඳයි. සමහර ඒවා අපේ ස්කින් එකට සෙට් වෙන්නේ නැහැ ළමයි. ඉතින් මම ඉතින් ඇවිල්ලා බලන මොනවාද අලුතෙන් දාලා තියෙන්නේ මොන අයිටම්ස්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවනේ මම ඉතින් මෙතන හොඳට බලන ඉතින් මොනවාද තියෙන්නේ කියලා. ගොඩාක් ස්කින් අයිටම් තියෙනවා. ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් හොඳ ප්‍රොඩක්ට්ස් උත් තියෙනවා. මේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් බලුවොත් ඔන්න ඔය ඇලෝවේරා එකත් මම පාවිච්චි කරනවා. ඒක දැනට මගේ ගාව තියෙන නිසා මම ගත්තේ නැහැ. ඉතින් ඉවර වෙලා තිබුණේ දැන් එතෙන්ට ඇවිල්ලා ඒ අයිටම්. මේක නිසා ඉතින් අවුලක් නැහැ. මගේ අයිටම් මගේ තාම ඉවර නැති නිසා ඉවරුනාම ගන්නවා කියලා හිතාගෙන ඇවිද ඉතින් හිටියා. ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. අපිට අවශ්‍ය ඒවා ඉතින් බලලා ඉතින් ගන්න තමයි තියෙන්නේ. මම ඉතින් බලනවා ඉතින් මට හොඳ මොනවා හරි දෙයක් තියෙනවොත් මම ගන්නවා. ඉතින් ඔතන අර ෆේස් ෂීට්ස් කියන ඒවා නම් මම ගොඩක් දුරට පාවිච්චි කරන ඒවා ගොඩක් මූණට මේ හොඳයි. කියන්නේ වොෂ් කරලා ඉවර වෙලා එහෙම මම නයිට් එකට මෝර්නින් එකට එහෙම මම ෆේස් ෂීට් මාස්ක් පාවිච්චි කරනවා. ඉතින් ඒවත් ගන්නවා. ඒව නම් මේ ගොඩක් මිල අඩු නිසා මම ඉතින් ඒව ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ඕක ඇක්නි මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. ඒක ගොඩක් හොඳයි. ඒකත් එතන තිබුණා. ඉතින් මගේ තාම ප්‍රොඩක්ට්ස් ඉවර නැති නිසා මම ඉතින් හිටිය ළමයි. ඊළඟට ඔන්න ඔතනට ගියොත් ඔතන තියෙන්නේ nails item. ඒ කියන්නේ nails වර්ග, ඊට පස්සේ cutex, nail polish ඔය එක දේවල් ගොඩාරියක් මෙතන තියෙනවා. අපිට ඕන කරන ඒවා සිලෙක්ට් කරලා ඉතින් මෙතනින් ගන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් මෙතන තියෙන්නේ. දෙක අර මෙහෙ යනකොට මට මෙතන නතර වුණා. මොකද මට මෙතනින් ලස්සන හෙයා ක්ලිප්ස් වගේක් එහෙම තියනවා දැක්කා. ඉතින් මගේ හෙයා ක්ලිප්ස් එකයි තියෙන්නේ, අනිත් එක කැඩිලා. ඉතින් මට ඕනි වුණා එකක් ගන්නත් ඕනි කියලා හිතුණා. ඉතින් බල යනකොට ඔන්න හෙයා ක්ලිප් එකකුත් ගත්තා. ඉතින් මේකත් අරගෙන වටේ රවුම ගහනකොට අපේ හබුත් මගේ ඇඟ අස්සෙම කරකැවි ඉන්නවා. ඉතින් මම මේ කොටන් බටන් ඉවරලා තිබුණා. බොඩි ගාඩ් අගේ මම කොහේ යයිද දන්නේ නැහැ. ඉතින් එයා මගේ පස්සට වෙලා මම ගන්න බඩුත් ඒවම බල ඉතින් තෝරනවා. එයාත් තෝරනවා මාත් තෝරනවා. ඉතින් අපි දෙන්නම තෝර මොනවද ගන්න ඕනි කියලා බල හිටියේ. මට ඉතින් පොඩි අයිටම් ටිකක් තමයි ගන්න උනා තිබුණේ. මම ඊට කලිනුත් මේ ඩයිසෝ ඇවිල්ලා අපිට ගෙදරට ඕන කරන බඩු ගත්තා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි උඩු මහලට යනවා ළමයි. එන්නකෝ යන්න යාලත්. ඊළඟ ෆ්ලෝ එකේ නම් ගොඩක් වෙලාවට තියෙන්නේ මෙන්න මේ වගේ අයිටම් ඉතින් ස්ටේෂනරි අයිටම්, ටොයිස් වර්ග, ටෙඩීස්ලා ඔන්න ඔයගේව තියෙනවා. ඊට අමතරව අපි බලමු තා මොනවද තියෙන්නේ කියලා. එනකොටම ඉතින් ඔන්න ලස්සන ටෙඩීලා ටික තමයි පේන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතෙන්ට ගියාම නම් ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ ස්ටේෂනරි අයිටම්, පොඩි අයට ඕන කරන දේවල්, බොටල්ස්, ඒ වගේ දේවල් මෙතන තියෙනවා. ඇත්තටම හරිම ලස්සන ඒවා තියෙනවා. මම දන්නේ මට නම් හිත යනවා මේව දැක්කම. ඒ තේරුමක් නෑනේ අරගෙන කියලා හිතුණා. මේ මම ඉතින් ලස්සන අයිටම්ස් බල ඒ ටික ඔහොමම ගියා. ඉතින් ඔතන ගොඩක්ම තියෙන්නේ මේ ස්ටේෂනරි අයිටම්. මෙතන ඉස්කෝලේ ළමයින්ට ඕන කරන දේවල් තමයි තියෙන්නේ පොඩි අයට.
ඉතින් අපි බලමුකෝ ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ඒරියා එකේ නම් තියෙන්නේ hardware items, ඒ වගේම bathroom items, එක එක ගෙදරට ඕන කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා ළමයි. ඉතින් අපි මෙතෙන්ට එනවා කියන්නේ ගෙදරට ඕන කරන හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. හරි මඩු මිලට. ඉතින් ඒක නිසා තමයි Daiso කියන එකට හැමෝම එන්න කැමති. ඉතින් ඔයාලට පේනවා මෙතන textile ඒරියා එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඒකේ පොඩි පොඩි underwears ඒ වගේ items තියෙනවා මෙතන. අපිට අවශ්‍ය නම් එතනින් තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම night kits, ඒ වගේම වගේ කලිසම්, winter එකට අඳින්න පුළුවන් විදිහේ දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේම socks තියෙනවා. ඒ වගේ item මෙතන තියෙනවා. ඉතින් ඔන්න කොරියන් දෙන්න අයට මම දැනුවත් නම් මෙතන හැමෝම වගේ දන්නවා. ඉතින් ඕන විදිහට මෙතන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. තෝරලා බලලා ගන්න පුළුවන්. ඔය පේනනේ ලස්සන බෑග්ස් ටිකක් තියෙනවා. පොඩි අයට වුණත් ගන්න පුළුවන් ලස්සන විදිහේ අයිටම් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මෙතන තෝරලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු තව මොනවද මෙහි තියෙන්නේ කියලා. මෙතන නම් සොක්ස් ඒරියා එකක් තියෙන සොක්ස් වගේම ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන මෙන්න මේ අයිටම් ටික. ඒ කියන්නේ අපි මල් වාස් වගේ හදන්න පුළුවන් නම් මල් වාස් ගන්න පුළුවන් පෝච්චි වර්ග ඒව තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕන මෙතන මෙහි කොරියන් වල ළමයි වල අතෙන් සත්තු තමයි හදන්නේ. චූටි මේසය. හරි යනකොට එහෙම හොඳයි. බවුන්ට දාන්නේ උඩට දාන්න නේ කියුට් එක. ෂොප් එක ඇතුලේ ඇවිදිනකොට ඉතින් චේන්ට නම් දේවල් තියෙන ඕන තරම්නේ. තියෙනවා. ගෙදරකට ඕන කරන දේවල් තියෙනවා. කෑම හදනකොට ඕන කරන දේවල් හැමදේම වගේ මෙතෙන්ට ආවම ගන්න පුළුවන්. ඉතින් සල්ලි තමයි ඕනි.
ඉතින් මෙතෙන්ට එනවා කියන්නේ ලොකු දඩයක් දාන්න වෙනවා. මොකද මෙතන තියෙන අයිටම්ස් දැක්කම අපිට මේ ඔක්කොම ගෙදර ගෙනියන්න හිතෙනවා. ඉතින් මං හිතන්නේ ඩයිස් එකට එන හැම වයිෆ් කෙනෙක්ම මෙහෙම වෙන්න ඇති. ගෙනියන්න එන දේ නෙවෙයි ගෙනියන්නේ අන්තිමට ගෙදර යනකොට. ඉතින් ඔන්න ඔය ෂොප් එක තමයි කොරියාවේ ප්‍රසිද්ධම ඩයිස් කියලා අපි කියන්නේ. ඉතින් මං දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට මේ ෂොප් එක ඇතුලේ තියෙන ටිකක් මම වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් ඔයාලා බලන්නකෝ මේක ඇතුලේ මොනවද තව තියෙන්නේ කියලා. ඔයාලා යන්න හිතන ඔය දැක්කම මොනවද මේ බුක්ස්? ඕනේ කීයද මේක? 200. ඕන ලිටර්. අන්න මේක 300යි. අරද? මේක 300. ඒක කැලියක් තියෙනවද? කැලි 40ක් තියෙනවා. කැලි 40ක් නේ තියෙන්නේ නේ. 40 ටේප් කරලා 40ක් තමයි. සෙට් එක ගන්න. කොහොම? මම ගන්න ලාභයිනේ. So nasty cake. Cầm hai cái bao nữa để lấy cái chèo bọc cái nghĩ hai cái dòng tắt biết thôi tí nữa không Yaudah, ada. Kita Ini ada eyebrow ya. Makeup?
ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි දැන් මෙතෙන් තමයි අපේ අපිම තමයි අපි ගත්ත බඩුවක ඉලු බඩු ටික පැක් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ෂොප් එකේ වැඩ ටික වෙන්නේ. ඉතින් අපේ ෂොපින් කරලා ඉවරයි. දැන් ඔන්න එළියට ආවා. මේ ඒත් ඉතින් හීතල නම් අඩුවක් නෑ. හොඳටම හීතලයි. ඉන්න බැරි තරමට හීතලයි. දුවගෙන යනවා. දැන් වාහනේට හීතල හින්දා. ඊළඟට අපි කොහෙද යන්නේ? අපි බලමු කොහෙද යන්නේ කියලා. හයි මේ මගේ කොණ්ඩ ලස්සනයි කොණ්ඩට. අපි ඉතින් වාහනේට නැගලා ගතපු බඩු බලනවා. මටත් ඉතින් පිස්සු. මමත් ඉතින් ගතපු දේවල් ක්ලිහයක් ටිප්ස් එහෙම ගහලා හැඩ බල බල ඉතින් දන්නේ නැති ඉතින් යන්න බලනවා මොනේ. හරි එහෙනම් අපි බලමු දැන් ඊළඟට කොහෙද යන්නේ කියලා. මෙතන නෑ මට ඇත්තටම ඉන්න බැරි හිටියේ මගේ මේ සීතලට තොල් පැරිලා වගේ. මම ඉතින් දැන් නම් ඉච්චර දැන් අපි වාහනේ ආවා යන තැනට. හරිය මෙතන නම් මාරම හීතලයි ළමයි ඉන්න බෑ. හීතල වැඩිකමට මම වෙවුලනවා. ඊට පස්සේ ඔන්න අපේ හබි ඒක දැකලා මාව තනිකරම ගොරි බිල්ලෙක් කරනවා. මේ එතන මම මේව දාන්න කැමති වෙලා ඒක මොනවා කරද තනිකරම අපේ මහත්තයා තමයි තනිකරම කට කාලේ වෙනවා ඕන. අම්මෝ. මොකද තාම සීතල ආවේ නැහැ. අරුණාද? අවුව තියනනේ. කාටවත් නෙමෙයිනේ. ඔයාලා දන්නවා අපි කොහාටද ඇවිත් තියෙන්නේ මාම් ටැක්සි. මෙතෙන්ට අපි එනවා පොඩ්ඩක් නිතරම වගේ මොනවා හරි නිතරම ඉතින් ගෙදරමනේ කන්නේ. ඉතින් අපි මෙතෙන්ට ඇවිත් මෙතන තියෙන බර්ගර් වලට මම ආසයි. මේ හරිම රසයි. ඉතින් මෙතනින් ගොඩක්ම කන්න කැමති අර ඉස්සරහලා ඔම්ලට් එකයි චිකන් එකයි බන් එක. කෑමික කියන්නේ කියලා අපි බලමු. අද අපි ආවේ මේ කොරියන් වල මාම් ටච් එකට. ඉතින් අපි මාරම ආසයි මාම් ටච් එකට එන්න. මොකද කලින්වත් ඇවිල්ලා තියෙන මාම් ටච් එකේ කෑම මාර රසයි බර්ගර් එක. ඔන්න අපි කෑම ටික කේනවා.
කෑම ඕඩර් එක ආවා. ඊට පස්සේ මම ඔයාලට ඉක්මනට පෙන්නනම් අල චිප්ස් තියෙනවා. ඊට පස්සේ අපේ බර්ගර් දෙක තියෙනවා. අපි වෙනද නම් අනේ ස්ප්‍රයිට් ගන්නේ. මෙහි ස්ප්‍රයිට් එක රසයි කොරියන් වල. අනේ මන්ද ඒ වුණාට මම අද කිව්වා හස්බන්ඩ්ට ස්ප්‍රයිට්ම බොන්න නැතුව අපි වෙන මොනා හරි බොමු කියලා. අනේ ඔරෙන්ජ් ජූස් එකක් ගත්තේ. ඒ වුණාට මට නම් ඒක සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒක රස නැහැ වගේ. ඇඹුල් වැඩි වගේ. ඒත් ඉතින් මොනා කරන්න ගතපු එකේ බොන්නත් එපයි. ඉතින් ඔන්න ඉතින් බිව්වා. මම ඕඩර් කරාට මම ඒක බිව්වේ නෑ. හස්බන්ඩ් නම් බිව්වා. ඒක බොන්න බෑ ඇත්තට මේක ඇඹුල් වැඩි. නමුත් ඒක හොඳයි. ඉතින් ඔන්න විතර තමයි අපේ කෑම වේල අපි අනුභව කරේ ළමයි. නෑ? නෑ. අම්මෝ මට හිතලා වෙනා. ගෝනි බිල් එක. ගයිස් මාර හිතලා එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි. මොකද? Ay, baba may light.